Welcome to the Night Motorin YouTube channel. I'm Santosha and welcome to the first episode of the channel selling my 1996 Toyota Starlet Glanza V. ඔයාලට මේ පේන්නේ මගේ 1996 Toyota Starlet original two-door car එක Glanza V 99 full conversion එක කරපු car එක. ඉතින් මේක top to bottom conversion එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ exterior interior වගේම Glanza V එකට එන 4E FTE turbocharged engine එකයි 5 speed C56 transmission එකත් එක්ක. එතකොට මේකේ කන්ඩිෂන් එක ඔයගලන්ට පේනවා වගේ ස්ටොක් කන්ඩිෂන් එකේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මම පෙන්නන්නේ ඔයාලට මේ ඇතුළ. ඉතින් 99 Glanza එකේ එන full conversion එක විදිහට තමයි මේකේ car එක convert කරලා තියෙන්නේ. ඉතින් මේ car එක මම ගත්තේ last year මගේ යාළුවෙක්ගෙන්. ඉතින් ගත්තට පස්සේ එයාත් මේක stock condition එකට තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. මේකේ stock condition කියන්නේ මේකේ body එකටවත් engine වත් modify කරලා නැහැ. ඒ වගේම ECU එකත් remap කරලවත් මුකුත් කරලා නැහැ. stock mapping එකකින්ම තමයි තියෙන්නේ. ඉතින් exhaust එක විතරක් පොඩි modification එකක් කරලා තියෙනවා. Valvetronic එකක් fix කරලා muffler එක පොඩ්ඩක් custom විදියට fix කරලා තියෙනවා. පොඩි smooth sound එකක් ගන්න. ඒ ඇරෙන්න එන්ජින් එකටවත් බොඩි එකටවත් කිසිම මොඩිෆිකේෂන් එකක් කරලා නැහැ. ඔරිජිනල් ෆැක්ටරි කන්ඩිෂන් එකට තමයි කාර් එක මේන්ටේන් කරන් ගියේ. ඉතින් මම මේක සර්විසස් වලදී ඔක්කොම ඔයිල් ජාති චේන්ජ් කරලා තියෙන්නේ. ට්‍රාන්ස්මිෂන් ඔයිල්, බ්‍රේක් ඔයිල්, ක්ලච් ඔයිල්, ඊට පස්සේ කූලන්ට් ඔක්කොම මම චේන්ජ් කරා. ඊට අමතරව මේකේ රනින් රිපෙයාර්ස් වගේක් තිබ්බා මම ගද්දි. ගොඩම ඔයිල් ලීක් එකක් තිබ්බා, ක්‍රෑන්ක් ඔයිල් සීල් එකනුයි, ඔයිල් පම්ප් ඕරින් එකනුයි, ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටර් එක ළඟ ඔයිල් සීල් එක ගිහිල්ලා. ඉතින් ඒ ටික මම මාරු කරා. ඉතින් ඔයිල් සීල් ටික මාරු කරද්දිම ටයිමින් බෙල්ට් එක මම මාරු කරා. එතකොට ටයිමින් බෙල්ට් එක මාරු කරද්දි 1,51,000ක් තමයි මයිලේජ් එක තිබ්බේ. ඉතින් ඒ ටික තමයි මම මේන්ලි කරගත්තේ කාර් එක ගත්තට පස්සේ. ඊට පස්සේ HCV joint රිප්ලේස් කරා දෙපැත්තෙම. දැන් ඔයාලට පේනවා වගේ රේඩියේටර් කූලන්ට් එක තාම හොඳට තියෙනවා. CV joint එක මාරු කරාට පස්සේ රේඩියේටර් ෆෑන් එකයි ෆෑන් මෝටර් එකයි AC ෆෑන් මෝටර් එකයි සවුත් වෙලා තිබ්බා. ඉතින් ඒ දෙකත් මම මාරු කරගත්තා. ඒත් එක්කම බ්ලෝවර් ෆෑන් මෝටර් එකත් සවුත් වෙලා තිබ්බා. ඊට පස්සේ එන්ජින් ටූන් අප් එක මම ගිය අවුරුද්දේ අන්තිම කරා. ඒකෙන් ස්පාර්ක් ප්ලග්ස් ටික මාරු කරගත්තා. ඊට පස්සේ බ්‍රේක් පෑඩ්ස් පිටිපස්ස දෙක ගිය අවුරුද්දේ මම ගත්තාට පස්සේ මාරු කරගත්තා. ඊට පස්සේ මේ ළඟදී සර්විස් එකෙන් ඉස්සරහා බ්‍රේක් පෑඩ්ස් දෙක මාරු කරලා ඉස්සරහා ඩිස් දෙකම ෆේස් කරගත්තා. ඉතින් ඕල්ටර්නේටර් එකෙත් රිපෙයාර් එකක් කරා. ඕල්ටර්නේටර් එකේ රේසර් එක ගිහිල්ලා රේසර් එක දාලා ඒත් එක්කම ඩයට් ප්ලේට් එක සවුත් වෙලා තිබ්බා. ඩයට් ප්ලේට් එකක් දැම්මා. ඔයාලට පේනවා කි බැටරියත් හොඳ හෙල්ති එකට තියෙනවා. ඉතින් ඒ ටික කරලා තමයි කාර් එක දැන් හොඳ තත්ත්වෙක තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ස්ටාර්ට් කරලා. මේකේ ටර්බෝ ටයිම් එක විදිහට HKS ටර්බෝ ටයිම් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම එන්ජින් එක හොඳ ස්මූත්ලි රනින් කන්ඩිෂන් එකේ තියෙනවා. ඉතින් කාර් එකේ ස්ටාර්ටර් මෝටර් එකත් සර්විස් කරලා බ්‍රෂ් සෙට් එක සවුත් වෙලා ඒකත් දැම්මා. ඉතින් ඔයාලට පේනවා වගේ පවර් ෂටර්ස් දෙකත් හොඳට වැඩ කරනවා දෙපැත්තෙම left and right. ඒ වගේම මිරර්ස් දෙකත් පවර් මිරර්ස් දෙකක් තියෙන. ඉතින් අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් කරන්න යන්නේ ඔයගලන්ට එන්ජින් සවුන්ඩ් එක අහන්න දෙන්න. ඉතින් බලන්න එන්ජින් සවුන්ඩ් එක. මේක ඇත්තටම LED lights මම use කරලා නැහැ. halogen තමයි head lamps වලටයි fog lamps වලටයි signal lamps වලටයි ඔක්කොම තියෙන්නේ ඉස්සරහා පස්ස දෙකේම. ඉතින් මේකේ ඔරිජිනල් Glanza light එක තමයි තියෙන්නේ. පේනවා ඇති උඩයි යටයි දෙකේම parking lights දෙක on වෙලා තියෙනවා. ඉතින් Valvetronic එක off කරලා තියෙන ඒ නිසා තමයි මේ වගේ පොඩි idle sound එකක් එන්නේ. මේක ලොකු sound එකක් නෙමෙයි. මම දැන් පෙන්නන්නේ Valvetronic එක on කරලා. ඉතින් ටික හොඳ bass rumbling එකක් තියෙනවා. exhaust tip එකෙන් තමයි sound එක ගොඩක් මෙන්නේ. ඉතින් ලොකු සද්දයක් එන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ ඒක නිසා.
වගේ හොඳ බේස් සවුන්ඩ් එකක් එනවා ටර්බෝ එකත් එක්ක ටර්බෝ බූස්ටර් එකත් එක්ක. ඉතින් මේ තියෙන්නේ ඩිස්ක් 4. ඉතින් ඉස්සරහ දෙක ෆේස් කරලා තියෙන කිව්වාගේ බේක් පැක්ස් දෙකත් අලුත් ඉස්සරහ දෙකේ. ඉතින් මේ තියෙන කාර් එකේ පරණ ෆොටෝස් වගේක්. ඉතින් අවුරුද්දක් තිස්සේ කාර් එකේ කන්ඩිෂන් එක මම ටික ටික වැඩි කරගෙන ආවා. ඉතින් කාර් එක ඇත්තටම ස්ටොක් කන්ඩිෂන් එකේ තියෙන නිසා තමයි ගොඩක් දේවල් ලේසි වුණේ. මොකද ඩේලි ඩ්‍රයිවර් කෙනෙක් වගේ ඒක තමයි මුලින් මේක පාවිච්චි කරේ. තාමත් එහෙමයි. ඉතින් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෑ. JDM වලට ආස කෙනෙක්ට ඇත්තටම හොඳ වාහනයක්. ඉතින් වාහනේ ඇඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයගොල්ලෝ වැඩි විස්තර බලන්න. මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් channel එකත් එක්ක දිගටම කනෙක්ට් වෙලා ඉන්න. අදට මම මෙතනින් එපිසෝඩ් 1 එක ඉවර කරනවා. channel එක subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එක බලන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි එපිසෝඩ් 2 එකේදී නැවත හමු වෙමු. Midnight Motor Inn.